අදටත් අපේ ඇස්වලට නොපෙනෙන අපේ මනසට ගෝචර වෙන්නේ නැති බලවේගයක් තියෙනවද? මේ ලෝකයේ විසින් මවපු බලයක් අපි හොඳ දේවල් විතරක් කරනකොට අපි ආරක්ෂා කරන දෙවි කෙනෙක් එහෙම නැත්නම් මේ ලෝකේ පුරා දුක් විඳින පරිගන්න බලාගෙන ඉන්න අපිට වින කරන භූතයෝ යක්ෂය වගේ කොට්ටාස ඇත්තටම ඉන්නවද? මේවා හුදෙක්ම මිත්‍යා කතන්දරද? එහෙම නැත්නම් අපේ ඉතිහාසයේ අපේ විද්‍යාවේ අපේ ජීවිතයේ ගැඹුරින්ම හැංගිලා තියෙන නොපෙනෙන ඇත්තක් තියෙනවද? ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා වීඩියෝ එකට. අපි හැමෝම පොඩි කාලේ ඉඳන් දෙවියන් ගැන දේවල් අහනවා. ගොඩක් දෙනෙක් වැඳුම් පිඳුම් කරලා පුද පූජා තියලා තියෙනවා. එහෙම නැත්නම් යක්ෂයන්ට භූතයන්ට බය වෙලා ආරක්ෂාවන් පිළිවෙත් කරලා තියෙනවා. ඒත් සමහරු එහෙම අය මේ ලෝකේ නැහැ කියලා hina වෙනවා. උග්‍ර භෞතිකවාදීන් නම් මේ දේව හා යක්ෂ සංකල්පය කොහෙත්ම පිළිගන්නේ නැහැ. නමුත් ඇත්තටම අපේ ඇස්වලට නොපෙනෙන තරම් පරතරක් විහිදලා යන මේ මහා විශ්වයේ අදටත් හැංගිලා තියෙන මේ ගැඹුරුම අභිරහස මොකක්ද? අද අපි මේ කතාවෙන් හොයාගෙන යන්නේ ලෝකයේ ප්‍රබලම ආගම් පුරාණ ජනප්‍රවාද සහ නවීන විද්‍යාව පවා අදටත් උත්තර හොයන දෙවියන් සහ භූතයන්ගේ නොපෙනෙන ලෝකය. ඇත්තටම වුන් කවුද? ඔවුන් අපේ ජීවිතවලට බලපන්නේ කොහොමද? ඔවුන් ඇත්තටම ඉන්නවද? මේ වීඩියෝ එකෙන් අපි ඒ ගැන ගැඹුරටම සාකච්ඡා කරමු. ඊට කලින් මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න මගේ channel එක subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක බලන්න Facebook TikTok එකකින් හරි නම් මාව follow කරන් යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු ඒ නොපෙනෙන ලෝකෙට. අපි මුලින්ම කතා කරමු දෙවියන් ගැන. මේ සංකල්පය පටන් ගන්නේ මානව ඉතිහාසයේ අපි ගල් යුගයේ ජීවත් වුණ කාලේ ඉඳන්. අපේ මුතුන් මිත්තන් අහස දිහා බලනකොට අකුණු ගහනවා දැක්කා. සුලි සුළං සූර්යග්‍රහණ වගේ දේවල් දැක්කා. ඒවට උත්තර දෙන්න විද්‍යාවක් තාක්ෂණයක් ඒ කාලේ තිබ්බේ නැහැ. ඉතින් ඔවුන් හිතුවා මේවා අద్භූත බලවේග වලින් ක්‍රියාත්මක වෙන දේවල් කියලා. ඒ නිසාම ඔවුන් මේ අద్භූත බලවේග වලට නම් දැම්මා. ඒව තමයි මුලින්ම ආව සූර්ය දෙවියන් හා වැහි දෙවියන් වගේ සංකල්ප. ටිකෙන් ටික මිනිස්සු එකතු වෙලා ජනාවාස හැදුනා. ශිෂ්ටාචාර ඇති වුණා. ඊට පස්සේ මේ දෙවියන්ගේ සංකල්පය තවත් ගැඹුරු වුණා. ආගම් නිර්මාණය වුණා. මේ ආගම් වලින් කියවුනේ මේ විශ්වයේ මාපු මේ සදාචාරය පාලනය කරන මරණින් පස්සේ අපේ හොඳ හෝ නරක තීරණය කරන පරම බලයක් ගැන. විශේෂයෙන්ම අපි ලංකාව ගැන කතා කරද්දී අපිට තියෙන ඉතාමත් දීර්ඝ ඉතිහාසයක්. කතරගම දෙවියෝ, විෂ්ණු දෙවියෝ, සමන් දෙවියෝ වගේ දෙවිවරුන්ගේ සංකල්ප අපේ ජීවිතවලට ගොඩක් සමීපයි. මේවා හුදෙක්ම ඇදහිල විතරක්ද? නැත්නම් මේ අය ඉතාමත් දියුණු වෙනත් මානයක ජීවත් වෙන සත්ව කොට්ටාසයක්ද? සමහර විද්‍යාඥයෝ අදටත් කියනවා දෙවියන් කියන සංකල්පය ඇති වුණේ මිනිස් මොළයේ ඇති වුණ ස්නායු රසායනික ප්‍රතික්‍රියාවක් නිසා වෙන්න පුළුවන් කියලා. හැබැයි මිලියන ගණනක් මිනිස්සුන්ගේ ජීවිත අදටත් මේ දෙවියන් වෙනුවෙන් කැප කරලා තින්නේ ඇයි? මේ විශ්වාසයේ තියෙන බලය මොකක්ද? දෙවියන්ගේ සංකල්පය කියන්නේ සරල තනි බලවේගයක් නෙමෙයි. ආගමික හා පුරාණ දර්ශන වලට අනුව දෙවිවරු කියන්නේ විවිධ තරාතිරම් බලතල සහ වගකීම් ඇති විශාල ජීවි කොට්ටාසයක්. මේ කොට්ටාස වර්ග තුනකට බෙදෙනවා. පළවෙනි කොට්ටාසය තමයි මහා දෙවිවරු කියන අය. මේ අය තමයි ක්‍රිස්තියානි ධර්මයේ දෙවියන් වහන්සේ ඒ වගේම හින්දු ධර්මයේ ත්‍රිමූර්ති වැනි සර්ව බලධාරී නිර්මාතෘවරු. ඔවුන් සමස්ත විශ්වයම පාලනය කරන අපේ මානයට වඩා බොහොම ඈතින් සිටින ශ්‍රේෂ්ඨතම බලවේගය. ඊළඟ කාණ්ඩය තමයි දේවදූතයන්. එහෙම නැත්නම් බ්‍රහ්මයන්. මේ අය ඉන්නේ මහා දෙවිවරුන්ට වඩා පහළ තරාතිරමක. බෞද්ධ දර්ශනයේ කියවෙන බ්‍රහ්මයන් වගේම මේ අය තමන්ගේ පින් බලය නිසා ඉහළ මානවල ඉපදිලා තියෙනවා. ඔවුන් අපේ ලෝකයේ සහ මහා දෙවියන් අතර මැදිහත්කරුවන් විදිහට කටයුතු කරනවා. ඊළඟ කොට්ටාසේ තමයි ප්‍රාදේශීය දෙවිවරු. මේ අය තමයි අපේ ලංකාවේ කතරගම, සමන්, විභීෂණ වැනි දෙවිවරුන්. ඔවුන් අතීතයේ මිනිස්සු විදිහට ඉපදිලා මහත් පින් බලයක් ලබාගෙන යම් ප්‍රදේශයක් හෝ ශාසනයක් ආරක්ෂා කරන ආරක්ෂක දෙවිවරුන් විදිහට පත් වුණ අය. මේ වර්ගීකරණයෙන් අපිට තේරෙන්නේ දෙවියන් කියන්නේ තනි බලවේගයක් නෙමෙයි විශාල පරිපාලන පද්ධතියක් කියලා. ඒ වගේම සෑම දේව කොට්ටාසයකටම තමන්ගේ බලතල සහ සීමාවන් තියෙනවා. ඉතින් මේ දෙවිවරුන් මිනිස්යන්ව ආරක්ෂා කරන ආශිර්වාදය හා ඊටට සාමය ගේනවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම අපේ පුරාණ গুপ্ত දර්ශන හා යෝග ශාස්ත්‍රවල මේ දේව කොට්ටාසවල ස්වභාවය ගැන කියවන තවත් ගැඹුරු රහස් තියෙනවා. මේවා හුදෙක්ම කතන්දර නෙමෙයි. මේ වගේ විස්තර කරන්නේ ඉතාමත් දියුණු වෙනත් මානයක ජීවත් වෙන ශක්ති සමූහයක් ගැන. පුරාණ ග්‍රීක හා ඊජිප්තු ශාස්ත්‍රවලට අනුව මේ දෙවිවරුන් ජීවත් වෙන්නේ අපේ කාලය සහ අවකාශය කියන සීමාන් වලට අසු වෙන්නේ නැති වෙනත් මානයක කියලා කියනවා. ඔවුන්ට අපේ අනාගතය දකින්න පුළුවන්. අපේ සිතුවිලි කියවන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ දෙවිවරුන් කියන්නේ අපිට හිතාගන්න බැරි තරම් පරිණාමය වුණු ජීවින් කොට්ටාසයක් වෙන්න පුළුවන්. සමහර විට ඔවුන් අපේ යථාර්ථයේ නිර්මාතෘන්ගේ සෘජු සහායකයන් හෝ ඇඩ්මින්ලා වෙන්න පුළුවන්. ඒ කිව්ව දේ ගැන අපි තව ටිකකින් කතා කරමු. බොහෝ ආගම් වල දෙවිවරුන්ව නිරූපණය කරන්නේ දීප්තිමත් ආලෝකයක් විදියට. සමහර විට ඔවුන් භෞතික ශරීරයක් වෙනුවට පිරිසිදු ශක්තියක් විදියට පවතිනව වෙන්න පුළුවන්. ඒ ශක්තියට පදාර්ථය ශනිකව නිර්මාණය කරන්න සහ විනාශ කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න පුළුවන්. හැබැයි සමහර ආගමික විශ්වාසයන් සඳහන් වන සමහර ආශ්චර්යයන් දිහා බැලුවොත් උදාහරණයක් විදියට ජලමතු පිට ඇවිදීම, ආසින් ආහාර ලබා දීම, රෝග සුව කිරීම වගේ දේවල් අපේ ත්‍රිමාන ලෝකයේ නීති වලට පටහැනි. හැබැයි අපි කියමුකෝ එහෙම මොකක්
මොකක් හරි ආශ්චර්යයන් වෙනවමයි කියලා. එහෙම දේවල් වෙනවා නම් දෙවිවරුන්ට මෙවැනි ආශ්චර්යයන් කරන්න පුළුවන් වෙන්නේ ඔවුන් බහුමාන හරහා සංක්‍රමණය වීමේ හෝ ඒවා පාලනය කිරීමේ හැකියාවන් තියෙන නිසා වෙන්න පුළුවන්. ඔවුන් අපේ මානයට ඇවිත් ශනිකව ශක්තිය මුදාහැරලා නැවත ඔවුන්ගේ මානයට යාම සිද්ධ කරනවා වෙන්න පුළුවන්. දෙවියන්ව විද්‍යාවෙන් කෙලින්ම හඳුනගන්න බැරි වුණත් විශ්වයේ ආරම්භය හෙවත් බිග් බෑන් තියරි එක තාමත් ප්‍රශ්නාර්ථයක්. බිග් බෑන් එකට කලින් මොකද වුනේ? ශක්තිය කොහෙන්ද ආවේ වගේ ප්‍රශ්න තාමත් ඉතුරු වෙලා තියෙනවා. සමහර විද්‍යාඥයන් විශ්වාස කරනවා මේ විශ්වයම නිර්මාණය කරපු අපිට තාර්කිකව පැහැදිලි කරන්න බැරි පරම මූලික බලවේගයක් තියෙන්න ඕනේ කියලා. ඒ මූලික බලවේගය තමයි ආගම් වල දෙවියන් විදියට හඳුන්වන්නේ. දෙවියන් වගේම භූතයන්ගේ ලෝකයේත් ඉතාමත් සංකීර්ණයි. අපි සාමාන්‍ය භූතය කියලා කිව්වට පුරාණ විද්‍යාවේ මේ භූත කොට්ටාස විවිධ මට්ටම් වලට වර්ග කරලා තියෙනවා. පළවෙනි අය තමයි പ്രേත කොට්ටාසය. මේ අය දැඩි තණ්හාව හා කුසගින්න නිසා දුක් විඳින මනුෂ්‍ය ලෝකයට ඉතාමත් ආසන්නව සිටින අතෘප්තිමත් ආත්මයන්. හැබැයි මම දන්න තරමින් මෙයාලගේ තවත් කොට්ටාසයක් තියෙනවා. ඒ අය පින්බලයක් තියෙන දේව මණ්ඩල වලට වැඩ කරන අය. එයාලගෙන් තමයි යම් යම් දේවාල වල වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. මම ඒ ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. හැබැයි ඒ ගැන දැනුමක් තියෙන අය අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. දෙවෙනි අය තමයි පිසාචයෝ. මෙයාලා නිරන්තරයෙන්ම අනුන්ගේ ශක්තිය උරාබන ක්‍රූර සහ පරිගන්නාසුළු ආත්මයන්. ඒ වගේම තුන්වෙනි අය තමයි යක්ෂයන්. එහෙම නැත්නම් කුම්බාණ්ඩයන් කියන්නේ. මේ අය ප්‍රබල නමුත් ඍණාත්මක බලයක් ඇති මිනිසයන්ට ගොඩක් හානි කරන්න පුළුවන් විශේෂයෙන් গুপ্ত ශාස්ත්‍ර හරහා පාලනය කරන්න උත්සාහ කරන බලවේග. මේ අනුව භූතයන් කියන්නේ සරලවම විශ්වයේ මූලික ශක්තියින්ගේ අසමතුලිත ඍණාත්මක ප්‍රකාශන වෙන්න පුළුවන්. ඒ වගේම මේ භූතයන්ගේ සංකල්පයේ මිනිසුන්ගේ හිතවලට ගෙනාවේ බය, දුක සහ විනාශය. අපි දැන් කතා කරන්නේ പ്രേත, භූත, පිසාච, යක්ෂ හා කුම්බාණ්ඩ වගේ විවිධ සත්ව කොටස් ගැන. සරලවම කිව්වොත් මේ අය කර්ම ශක්තිය නිසා දුක් විඳින මේ පොළවේ ඉතිරි වුණ අතෘප්තිමත් ආත්මයන්. සමහර ආගම්වලදී මේවා හඳුන්වන්නේ අතරමං වුණ ආත්ම. එහෙම නැත්නම් මිනිස්යාගේ අභ්‍යන්තරයේ තියෙන නරක පැත්ත විදිහට. ඒත් අපි ගම් වලින් ඈත පළාත් වලින් අදටත් අහන කතන්දර දිහා බැලුවොත් මරණයෙන් පස්සේ ආපහු ඇවිත් මිනිසුන්ට වද දෙන, සමහරුන්ට අවේලාවේ රූප පෙන්වන, හදිසි අනතුරු ඇති කරන මේ අద్భుත බලවේග ගැන අපිට ඇහෙන්නේ අවිද්‍යාව නිසාමද? පැරනෝමල් ඉන්වෙස්ටිගේටර්ස් එවත් අద్భుත විමර්ශකයන් කියනවා සමහර ස්ථානවල අදටත් දැඩි ඍණාත්මක ශක්තියින් තියෙනවා කියලා. මේ ඍණාත්මක ශක්තිය තමයි ඊටමත් භයානක විදිහට මිය ගියාගේ දැඩි කෝපෙන් ඉන්න ආත්මයන්ගේ ශක්තිය. ඔවුන්ගේ අවසන් කැමැත්ත ඉටු නොවන නිසා ඔවුන්ට නිදහස් වෙන්න බැරුව මේ ලෝකේ අතරමං වෙලා ඉන්නවා. ඒ අය ඉන්නේ කොහෙටවත් යන්න බැරි අතරමැදි මානක වෙන්නත් පුළුවන්. ඒ නිසාම තමයි අපේ කන් වලට සද්ද ඇහෙන්නේ වගේම ඇස් වලට ශනික රූප පේන්නේ. ඉතින් යම් ආකාරයකින් අපේ මානයට වඩා වෙනස් බලයක්, වෙනත් ශක්තියක් ඇති ජීවීන් කොටසක් සත්‍ය වශයෙන්ම ඉන්න පුළුවන්. දැන් අපි මේ සංකල්පවල විද්‍යාත්මක පැත්ත ගැන ටිකක් කතා කරමු. මෙතනදී අපිට මූලික වශයෙන් කොටස් දෙකක් ගැන කතා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි ශක්ති සංරක්ෂණ නියමය. එහෙම නැත්නම් අපි කියනවා law of conservation of energy කියලා. විද්‍යාවේ මූලික නීතියක් තමයි ශක්තිය විනාශ කරන්න බෑ කියන එක. අපිට කරන්න පුළුවන් එක් ස්වරූපයකින් තවත් ස්වරූපයකට පරිවර්තනය කරන්න විතරයි. එහෙමනම් මනුස්සයෙක් මැරුණට පස්සේ එයාගේ තියෙන ජෛව විද්‍යුත් ශක්තිය කොහෙටද යන්නේ? මං හිතන්නේ මේකට හරිම උත්තරයක් කවුරුවත් දීලා නැහැ. සමහරව විශ්වාස කරනවා ආත්මයක් කියන්නේ මරණයට පත්වන පුද්ගලෙකුගේ ශරීරයෙන් නිදහස් වෙන විසිරුණු එනර්ජි සිග්නේචර් එකක් වගේ දෙයක් කියලා. ඉතින් ප්‍රශ්නේ තමයි ශක්තිය විනාශ වෙන්නේ නැත්නම් අපි මැරුණාම නිදහස් වෙන ශක්තිය මොන වගේ දෙයකට පරිවර්තනය වෙනවද කියන එක. දෙවෙනි කොටස තමයි උෂ්ණත්ව වෙනස් වීම සහ EMF. අద్భుත සිදුවීම් වෙනකොට ක්ෂණිකව පරිසරයේ උෂ්ණත්වය පහළ යාමක් හෝ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක් වෙන්න පුළුවන්. මේ සියල්ලම සිද්ධ වෙන්නේ ආත්මයන්ට අපේ මානයට බලපෑම් කරන්න අවශ්‍ය ශක්තිය පරිසරයෙන් උරා ගන්නා නිසා හරි විද්‍යුත් චුම්බක තරංග නිපදවන නිසා හරි වෙන්න පුළුවන්. අපිට බැහැර කරන්න බැරි තවත් ප්‍රබල විද්‍යාත්මක පැහැදිලි කිරීම මනෝවිද්‍යාවේ තියෙනවා. ඒකෙදි කියනවා වගේ දෙවියන් සහ භූතයන් කියන්නේ අපේ මොලේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්ද? ගොඩක් දෙනෙක් භූතයන් දැක්කා හෝ උන්ට වද දුන්නා කියන්නේ නිନ୍ଦ අඩාල වුණ තත්වයකදී. මෙතනදී පුද්ගලයාගේ ශරීරයේ අක්‍රිය වුණත් මොලේ අවදියෙන් තියෙන නිසා බිය උපදවන විවිධ මායාවන් නැති වෙන්න පුළුවන්. තවත් දෙයක් තමයි පැරිඩෝලියා කියන්නේ. මේකෙන් අදහස් වෙන්නේ ආඹු රටාවකින්. උදාහරණයක් විදිහට දුම, වලාකුළු, සෙවණැලි වගේ දේවල් වලින් හුරුපුරුදු රූප. ඒ කියන්නේ මිනිස් රූප, භූත රූප වගේ දේවල් දැකීමේ ප්‍රවණතාවය. භූතය දැක්ක කියන බොහෝ දර්ශනවලට හේතුව මේ මනෝවිද්‍යාත්මක දෝෂය වෙන්න පුළුවන්. ඊළඟ කාරණා තමයි දෙවියන් ගැන තියෙන ධනාත්මක ප්ලැසිබෝ ආචරණය. එහෙම නැත්නම් පොසිටිව් ප්ලැසිබෝ ඉෆෙක්ට් එක. දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය මනෝවිද්‍යාත්මක අතිශයින්ම ප්‍රබලයි. ඔයා දෙවියන්ව විශ්වාස කරනකොට ඔයාගේ මොළයේ ඩෝපමින් සහ සෙරොටොනින් වැනි සතුට උපදවන හෝමෝන නිදහස් කරනවා. මේ විශ්වාසය ඔයාගේ ජීවිතේ පීඩන වලට මුහුණ දෙන්න මානසික ශක්තියක් ලැබෙනවා. ඉතින් මනෝවිද්‍යාත්මක බැලුව
බැලුවොත් වෙන්නේ ඔයා පුද පූජා තියලා කන්නලව් කරාම දෙවියන්ගෙන් දේවල් ලැබෙන වෙනකොට ඒ සතුට ඔයා බලාපොරොත්තු වෙන දේවල් ඔයාගේ ඇඟ ඇතුළින්ම හැදෙන පොසිටිව් එනර්ජි එකකින් ඔයාටම ආපහු ලැබෙන එක. එහෙම බැලුවොත් ඔයාගේ ගැලවුම්කාරයා වෙන කවුරුත් නෙමේ ඔයාමයි. දැන් අපි මේ කතාව වෙන පැත්තකට හරවමු. මේ කතාව සිමියුලේෂන් තියරි එක පැත්තෙන් පැහැදිලි කරන්නේ කොහොමද කියලා බලමු. මේක අද ලෝකයේ ඉතාම ප්‍රසිද්ධ විද්‍යාඥයන් හා දාර්ශනිකයන් අතර කතා බහට ලක් වෙන න්‍යායක්. මේකේ සරලම අදහස තමයි අපේ මේ මුළු විශ්වයම අතිශයින් දියුණු කම්පියුටර් එකකින් රන් වෙන රියැලිටි එකක් කියලා. අපි හැමෝම මේ සිමියුලේෂන් එකේ චරිත විතරයි. මේ තියරි එකට අනුව සිමියුලේෂන් එකක් නිර්මාණය කරලා පාලනය කරන සහ අවශ්‍ය වෙලාවට අපේ නීති වෙනස් කරන්න පුළුවන් නිර්මාතෘ කණ්ඩායම තමයි අපේ ආගම්වල කියවෙන දෙවියන් සහ දේව දූතයන් වෙන්නේ. ඔවුන් තමයි මේ වැඩසටහනේ පරිපාලකවරු. එහෙම නැත්නම් ඇඩ්මින්ලා වෙන්නේ. ඔවුන්ට පුළුවන් අපිට හිතා ගන්නවත් බැරි විදිහට නීති වෙනස් කරන්න. ආශ්චර්යමත් දේවල් ඇති කරන්න. මරණයෙන් පස්සේ සිද්ධ වෙන දේවල් පාලනය කරන්න. ඔවුන් මේ සිමියුලේෂන් එක නිර්මාණය කරේ යම්කිසි අවසාන ඉලක්කයක්. එහෙම නැත්නම් අපි කියන අල්ටිමේට් ගෝල් එකක් වෙනුවෙන් වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී වෙන්නේ දත්ත රැස් කිරීමක්. එහෙම නැත්නම් යම්කිසි සදාචාරමය පරීක්ෂණයක් වෙන්නත් පුළුවන්. මේ සිමියුලේෂන් එකේ තියෙන දෝෂ තමයි සමහර විට අපි දකින අద్භූත දේවල් වෙන්නේ. භූතයෙක් කියන්නේ සමහර විට මේ සිමියුලේෂන් එකේ කෝඩින් එරර් එකක් වෙන්න බැයිද? එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමර්ස්ලා අත්හදා බලන අසාර්ථක වෙන චරිත වෙන්න බැයිද? මේ තියරි එකෙන් අපේ සාම්ප්‍රදායික විශ්වාස වලට අභියෝග කරනවා. එතකොට අපි ගිහින් පුද පූජා තියලා වන්දනාමාන කරන්නේ ඇත්තටම වෙනත් දියුණු ශිෂ්ටාචාරයක පරිගණක කේතයකට. එහෙම නැත්නම් කම්පියුටර් කෝඩ් එකකට වෙන්න පුළුවන්. මේ අදහස මොලේට සමනල ගැටයක් වැටෙන තරමේ අමුතු අදහසක්. අපි හැම තියරි එකක්ම ඇතුළතින් බැලුවා. හැබැයි තවත් වඩාත්ම ගැඹුරු සහ දාර්ශනික තියරි එකක් තමයි දෙවියන් සහ භූතයන් කියන්නේ අපේම අභ්‍යන්තරයේ තියෙන හොඳ සහ නරක පැති දෙක කියලා. මොකද අපි හැමෝම ඇතුලේ ආලෝකයේ වගේම අඳුරක් තියෙනවා. ඔයා හොඳ දෙයක් කරනකොට අනුන්ට උපකාර කරනකොට කරුණාව දක්වනකොට ඔයාගේ දෙවියන්ගේ ස්වරූපය එළියට දානවා. ඒ තමයි ඔබේ ආත්මයේ ඊටමත් පිරිසිදු ශක්තිය. ඒ වගේම ඔයා කෝපයෙන්, ඊර්ෂ්‍යාවෙන්, පරිගැනීමෙන් වැඩ කරනකොට ඔයාගේම යක්ෂ ස්වරූපය එළියට දානවා. ඒ තමයි ඔයාගේ යටිහිතේ තියෙන ඍණාත්මක ශක්තිය. භූතයන් යක්ෂයන් කියන්නේ සමහර විට මිනිසයා විසින් සියවස් ගණනාවක් තිස්සේ රැස් කරපු ඒ කෝපය සහ ඊර්ෂ්‍යාවේ සමුච්චිත ශක්ති කදම්බය වෙන්නත් පුළුවන්. මේ න්‍යායයට අනුව අපේ ජීවිතයේ සිද්ධ වෙන ආශ්චර්යයන් සහ විපත්ති පිටතින් එන බලපෑම් නෙමෙයි. ඒ සියල්ලම අපේ සිතුවිලි සහ ක්‍රියාවන් වල ප්‍රතිඵල විතරයි. අපිට අපේ ජීවිතයේ දෙවියන් වෙන්නත් පුළුවන්, යක්ෂයා වෙන්නත් පුළුවන්. තෝරා ගැනීම තියෙන්නේ අපේ අතේ. මේ තියරි එකෙන් ඇත්තටම අපිට විශාල වගකීමක් පැවරෙනවා. ඒ මොකක්ද? ඔයා දෙවියන් වෙනවද, යක්ෂයා වෙනවද කියන එක. ඒ තීරණය ඔයාට බාරයි. අපි කතා කරපු මේ හැම න්‍යායක්ම එකට ගත්තොත් අපිට එක් පොදු නිගමනයකට එන්න පුළුවන්. ඒ තමයි මේ විශ්වය කියන්නේ අපි හිතනවට වඩා අන්තර් සම්බන්ධිත ජීවමාන පද්ධතියක් කියලා. දෙවියන්, භූතයන්, වෙනත් මාන, සිමියුලේෂන් මේ සියල්ලම එකම විශ්වීය ශක්තියක විවිධ ප්‍රකාශන වෙන්න පුළුවන්. භෞතික විද්‍යාවේදී කියනවා වගේ ශක්තිය විනාශ කරන්න බෑ. හැබැයි ඒ එක් ස්වරූපයකින් තවත් ස්වරූපයකට වෙනස් කරන්න පුළුවන්. එතකොට අපේ මරණයෙන් පස්සේ අපේ ආත්මය හේවත් අපේ ශක්තිය නැති වෙන්නේ නැහැ. එය වෙනත් මානයකට, වෙනත් ස්වරූපයකට, එහෙම නැත්නම් සිමියුලේෂන් එකේ තවත් කොටසකට ආපහු යනවා. මේ කතා කරපු හැම දෙයකටම පස්සේ ඔයා විශ්වාස කරන්නේ මොකක්ද? ඔයා තෝරගන්නේ මොන තියරි එකද? ඔයා තෝරගත්තත් නැතත් අපේ ඇස් වලට නොපෙනෙන, අපේ මනසට ගෝචර නොවන විශාල රහසක් මේ මොහොතේත් අපේ වටේට තියෙන බව ඔයාට ප්‍රතික්ෂේප කරන්න බෑ. අපිට තියෙන්නේ බයක් නැතුව විවෘත මනසකින් ඒ රහස දිහා බලන එක විතරයි. දෙවියන් සහ භූතයන් කියන මේ සංකල්ප දෙකම අපේ ඉතිහාසයේ, අපේ මනසේ සහ සමහර විට අපිට නොපෙනෙන වෙනත් මානයක අදටත් හැංගිලා තියෙන වෙන්න පුළුවන්. අපිට මේකෙන් ඉගෙන ගන්න පුළුවන් දේ තමයි ඔයා දෙවියන්ව විශ්වාස කරත් නැතත්, ඔයා භූතයන්ට බය වුණත් නැතත්, ඔයාගේ ජීවිතේ පාලනය කරන්නේ ඔයා විසින්ම ඔයා තුළ ඇති කරගන්න විශ්වාසය සහ ක්‍රියාවන් තුලින් කියලා. කොහොම වුණත් ඔයාගේ ඇඟ ඇතුලේ ඉන්න යක්ෂයාට එළියට එන්න දෙන්නේ නැතුව දෙවියන්ට විතරක් එළියට එන්න ඉඩ දෙන්න. සමහර විට අපි දන්න ලෝකය කියන්නේ මේ මහා විශ්වයේ ඉතාමත් කුඩා කොටසක් විතරක් වෙන්න පුළුවන්. තවත් නොපෙනෙන ලෝක, නොපෙනෙන ජීවීන්, නොපෙනෙන බලවේග කොයිතරම්නම් මේ මොහොතේත් අපේ වටේ ඇද්ද? අපිට මේ දේවල් පේන්නේ හා ඇහෙන්නේ නැහැ හරි කියලා සම්පූර්ණයෙන්ම මේ දේවල් බැහැර කරන්න බෑ. ඉතින් මේ අභිරහස ඔයාටම හෙලි කරගන්න ඉඩ හැරලා අපි අදට මේ කතාව නවත්තනවා. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ අදහස් පාලින් කමෙන්ට් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම බලන්න මගේ channel එක subscribe කරලා join වෙලා ඉන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් පරිස්සමෙන් ඉන්න.